සුබ දවසක්. විශේෂ ගමනක් යන ගමන් තමයි ඔබට ආමන්ත්‍රණය කරන්න ලැබුණේ. අපි යනවා අද සුවිශේෂී ගමනක්, ඒ වගේම ත්‍රාසජනක ගමනක්. ඒ තමයි හබරණ කැලේ මැද තියෙන සුවිශේෂී ස්ථානයක් නරඹන්න. එතකොට මේක ගැන මුලින්ම හෝඩුවාවක් නොදී ඉන්නම්. නමුත් සුවිශේෂී තැනක්. අපි දැන් කොළඹින් පිටත් වෙලා කුරුණෑගල දඹුල්ල හරහා දැන් හබරණ නගරයේ වෙතට ළඟා වෙමින් ඉන්නේ. එතකොට හබරණ නගරයේ ඉඳලා තව කිලෝමීටර 3-4ක් ඇවිල්ලා මඩකලපුව පාරේ ප්‍රධාන මාර්ගයේ ඉඳලා කිලෝමීටර 20ක් විතර කැලේ මැදින් ඇතුළට යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ මුළු ගමනත් එක්කලම ඉන්න ශ්‍රී ලංකා සීක්‍රට් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell button එක ඔබන්න. එහෙනම් අපි යමු හබරණ කැලේ මැද තියෙන එක්තරා සුවිශේෂී ස්ථානයක් නිරීක්ෂණය කරන්න. යමු එහෙනම්. අපි කොළඹින් ගමන ආරම්භ කරලා කුරුණෑගල දඹුල්ල හරහා හබරණට ආවා. අපි දැන් මේ යන්නේ හබරණ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ. අපි මේ ගමන යන්න කලින් හබරණ කැලේ දේවාලයෙන් එන්න මේ ආකාරයට අපි ආශිර්වාද ලබා ගත්තා. සාමාන්‍යයෙන් මේ දේවාලය හබරණ කැලේට මායිම්ව තියෙන දේවාලයක්. ගොඩක් අය සාමාන්‍යයෙන් මේ මාර්ගයේ යන්න කලින් මෙන්න මේ දේවාලයෙන් ආශිර්වාද ලබා ගන්න. අපිත් ඒක නිසා ආශිර්වාද ලබා ගත්තා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ හබරණ නගරේ ඉඳලා කිලෝමීටර 5ක් විතර මඩකලපු පාරේ. අපි දැන් මෙන්න මෙතනින් තමයි ඇතුල් වෙන්න උත්සාහ කරන්නේ හබරණ කැලේට. අපි ඇතුල් වෙන ස්ථානයේ ඔබට පේනවා ඇති මේ තියෙන අලි වසුරු. මේ ඒ කියන්නේ මේ හරියේ අලියන් ගැවසෙනවා. එහෙනම් මෙතනින් අපි ඇතුළට යන්න තමයි උත්සාහ කරන්නේ. අපි Google Map එක ගත්තොත් එහෙම Google Map එකේ අපි දැන් ඉන්නේ මෙන්න මේ ස්ථානයේ. මේ ඔබට පේනවා ඇති. මෙන්න මේ පොයින්ට් එකේ තමයි ඉන්නේ අපි Google Map එකේ. එතකොට මේ තමයි හබරණ මඩකලපුව ප්‍රධාන මාර්ගය මේ තියෙන්නේ. එතකොට මෙතනින් තමයි අපි කැලේට ඇතුල් වෙන්න හදන්නේ. මේක සම්පූර්ණයෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වනාන්තරයක්. නමුත් අනුමැතියක් ඇතුව තමයි අපි මේකෙන් ඇතුළට යන්නේ. එහෙනම් අපි අපේ ත්‍රාසජනක භයානක ගමන මෙතනින් ආරම්භ කරමු. යමු එහෙනම් ඇතුළට. හබරණ කැලේ මැදදී අපිට විශේෂ ගහක් හම්බුණා. මේ ගහ අති විශේෂයි. හරිම අමුතු ගහක් නිසා අපිට හිතුණා බලන්න මේ ගහේ ස්වරූපය. අපි හබරණ කැලේ මැදට යද්දී අපිට මේ පැත්තේ මේ කැලේ මැද හේන් කරන කොවියෙක්ගේ මේ
අමුතුම જાතිය හේනක් හම්බුණා. මේක සම්පූර්ණයෙන්ම මේ ගහට අල්ලලා තමයි මේ හේනේ මේ පැල හදලා තියෙන්නේ. මට හිතුණා ඔයාලට අනිවාර්යෙන් ඒක පෙන්වන්න ඕනි කියලා. තට්ටු 3කට හදපු පැලක්. මේ ප්‍රදේශයේ කියන්නේ මේ හබරන කැලේ මැද මේ තියෙන ප්‍රදේශයේ කැලේ මැද කරන හේන් ගොවිතැන් වල අලි එනවට අලින්ගෙන් ආරක්ෂා වෙන්න තමයි මේ වගේ හේන් හදලා ඉවර වෙලා පැල් හදලා රැයට මේකේ ඉඳගෙන හේනෙන් අලින්ව ආරක්ෂා කරනවා. අපි චුට්ටක් උඩට නගෙමු. උඩට නැගලා අපි බලමු මේ හේන මේ පැල උඩට දිස් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් උඩින් අපිට මේ පැල පේන්නේ කොහොමද කියලා. හරි, අපි උඩට යමු. අපි මේ පැලේ උඩට නැග්ගා. පළවෙනි තට්ටුවේ ඉන්නේ. කැමරා එකයි ඒ ටික ගේන්න ටිකක් අපහසුතාවයක් තියෙනවා. මොකද මේක දැන් අවුරුද්දකට දෙකකට විතර කලින් හදපු පැලක් නිසා පොඩ්ඩක් අර ශක්තිමත්භාවය අඩුයි වගේ තේරුණා. ඒක නිසා අපි කැමරාව ගේන්න නැතුව තනියම නැග්ගා. මේකෙන් මේකට නැග්ගාම දැන් මේ පළවෙනි තට්ටුවට නැග්ගාම සෑහෙන ප්‍රදේශයක් පේනවා. ඒ කියන්නේ ඈත අලි එනවා නම් සාමාන්‍යයෙන් මේ පළවෙනි තට්ටුවට නැග්ගාම සෑහෙන්න පේනවා. දෙවෙනි සහ තුන්වෙනි තට්ටුත් තියෙනවා උඩ. එතකොට ඒවටත් මං හිතන්නේ නැග්ගාම මේ මුළු හබරන වනාන්තරයම පේනවා ඇති කියලා හිතනවා. උඩ තට්ටු වලට පොඩ්ඩක් නගින්න අපහසුයි. මොකද හේතුව පොඩි ශක්තිමත්භාවයේ අඩුවක් තියෙන්න පුළුවන් නිසා මෙතන ඉඳලා තව තට්ටු දෙකක් උඩට යන්න තියෙන නිසා මෙතනින් අපි නතර වෙනවා. නමුත් ඔයාට තේරෙනවා ඇති, ඔබට තේරෙනවා ඇති හරියම මේ වනාන්තරයේ මැද වෙනම ජීවිතයක්, වෙනම කලාවක් තියෙනවා කියන එක ඔබට මෙයින් පැහැදිලි වෙනවා ඇති. හරි. අපි තව ඉස්සරහට යමු ගමනේ. හරිම දුෂ්කර මාර්ගයක්. නමුත් ඒ දුෂ්කරතා මැද්දේ ඔබව මේ ගමන අපි කරගෙන යනවා. අබරණ කැලේ මැද යද්දී ඉතාම භයානක දෙයක් දැක්ක. හැබැයි භයානක වුණාට මේක හරි සුන්දරයි. මේ තමයි බඹර කූඩ. සාමාන්‍යයෙන් බඹර කූඩ මෙච්චර පහත තැන්වල හදන්නේ නැහැ. සාමාන්‍ය අපේ ගොඩාක් වෙලාවට ඉහළ උස් තැන්වල තමයි මේ බඹර කූඩ හදන්නේ. හැබැයි මෙතනදී මේ කැලේ මැද නිසා මේ බඹර කූඩ හදලා තියෙන්නේ හරියටම හරිම පාත. මේ අපේ අතින් කඩන්න පුළුවන් මායිමේ. නමුත් ළඟට යන්න බෑ. මොකද ළඟට ගියොත් එහෙම මුන් ඇවිස්සෙනවා. ලොකු ප්‍රශ්නයක් වෙනවා. නමුත් ඔබට මේ දේ පෙන්වන්න ඕනේ කියලා හිතුන නිසා තමයි පෙන්වන්නේ. අපි මේ තරම්වත් ළඟට යන එක භයානකයි. දැන් මෙතන ඉඳලා අඩි මීටර දෙකක්වත් නැහැ කූඩේට. ඉතින් පුළුවන් තරම් ඔබට සමීප දර්ශන පෙන්වන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ හබරන කැලේ මැද මේකත් හරිම සුවිශේෂී දෙයක් අපි දැකමු. හරි. බලමු අපි.
ගමන ටිකක් දුෂ්කරයි තමයි. හැබැයි මැදින් යන්න තියෙන්නේ. මේ වගේ ස්ථානවල ගොඩාක් වෙලාවට මේ පොළොංගු වැනි සර්පයෝ ඉන්න පුළුවන්. අපි ආරක්ෂිතව යන්න ඕනේ. ඒක නිසා අපි මේ කැලේ මැදින් යද්දි මේ වගේ තැන්වල පොඩි ලීයකින් ටිකක් ලොකු ලීයකින් පොඩ්ඩක් හලතල ඉස්සරහට යන එක තමයි සුදුසු වෙන්නේ. නැත්නම් එතකොට ඉන්න සත්තු ඉන්නවනම් ඕන්නේ ඉවත් වෙනවා අපි යන මාර්ගේ. ඒක නිසා අපි පුංචි මෙන්න මේ වගේ පොඩි කෝටුවක් අරගෙන මෙන්න මේ විදිහට ඉස්සරහින් යද්දි පොඩ්ඩක් කලකල ඉස්සරහට යන්න ඕනේ. හේතුව සත්තු හිටියොත් එහෙම කලද්දි මේ ඈතට යෑමක් සිද්ධ වෙනවා. ඒ නිසා එතකොට අපිට ඉංගෙන් හානියක් නැහැ. අපි තව දුරටත් ඉස්සරහට යමු එහෙමනම්. ගමන හරි දුෂ්කර වුණාට මේ හබරන කැලේ මැද සුන්දර දේවල් ගොඩක් අපිට හම්බුණා. මේ සුන්දර දේවල් වලින් තවත් එකක් තමයි මෙන්න මේ වඩු කුරුළු කූඩ. මෙතනින් එහා පැත්තේ පොඩි ඇල මාර්ගයක් වගේ තියෙනවා ස්වභාවිකව හැදිච්ච. ඒ වගේම එහා පැත්තේ ඉලුක් හඳුරු වගේ තියෙනවා. එතකොට මෙන්න මෙතනින් වඩු කුරුල්ලෝ ඒ ජලය ආශ්‍රිතව වඩු කුරුළු කූඩ හදලා තියෙනවා. ඔබට පේනවා ඇති මේකේ කූඩ වර්ග විශේෂ කිහිපයක් තියෙනවා. ඒ වගේම මම ඔබට පෙන්නන්නම් මෙන්න මේ කූඩ වර්ගය. දැන් මේකේ මේ සත්තු මේ කූඩ අතෑරලා ගිහිල්ලා තියෙන්නේ. හේතුව එක ස්ථානයක බොහෝ වෙලාවට වඩු කුරුල්ලෝ ඉන්නේ එක වාරයයි. ඊට පස්සේ එයාලා වෙන තැනකට යනවා. මම මේ කූඩ වර්ග විශේෂ දෙකක් තියෙනවා කිව්වේ. ඔබට පේනවා ඇති මෙන්න මේ කූඩේ ඇත්ත වශයෙන්ම වඩු කුරුල්ලෝ හිඳපු කූඩයක්. හරිද? ඒ ළඟ මෙන්න මේ වගේ බොරු කූඩ. ඒ කියන්නේ මේ වගේ ඇත්තටම වඩු කුරුල්ලෝ පැටව දාලා නැහැ. මෙන්න මේ වගේ බොරු කූඩ කිහිපයක්ම. දැන් මේක බොරු කූඩයක්. ඊට පස්සේ මෙන්න මේක බොරු කූඩයක්. මේ වගේ බොරු කූඩ කිහිපයක්. දැන් මේකත් බොරු කූඩයක්. කියන්නේ ඒක ඇත්තටම කුරුල්ලෝ පැටව දාන්න නැතුව නිකන් කූඩ ළඟ හදලා තියෙනවා කිහිපයක්ම. හේතුව තමයි යම්කිසි සතෙක්ගෙන් උපද්‍රවයක් ආවහම අපි උදාහරණයක් විදිහට නායෙක් හරි මොකෙක් හරි සතෙක් පැටවුන්ව ආහාරයට ගන්නවම එයාලට කොයි කූඩේද ඉන්නේ කියලා හිතා ගන්න බෑ. මොකද සැබෑ කූඩයක් අසල බොරු කූඩ ගොඩක් තියෙනවා. එතකොට ඒ කාල සීමාව තුළ දැන් ඒ සර්පයා වෙන බොරු කූඩවලට යද්දි පැටවුන්ව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්න කුරුළු අම්මට කුරුළු තාත්තට පුළුවන්. යන්න ඒක නිසා තමයි මෙන්න මේ වගේ මේ ඔබට පේනවා ඇති මේක ඇත්තටම නිකන් ඔහේ යටට නිකන් ඇතුළට තියනවා විතරයි. නමුත් මේකෙදි මෙන්න මේ කූඩේදී ඔබට පේනවා ඇති මේකේ සත්‍ය වශයෙන්ම මෙහෙම ඇතුළට ගොඩාක් තියෙනවා. දැන් මේක අපිට මෙහෙම ඇතුළට ගියපුවහම මෙහෙම හොඳට තියෙනවා. ඒක නිසා සත්‍ය කූඩ විශාල ප්‍රමාණයක් වඩු කුරුළු කූඩ ඇත්ත කූඩ එකක් දෙකක් ළඟ බොරු කූඩ ගොඩාක් තියෙනවා. ඒ වගේම ඔබට පෙන්වන්න ඕනේ දැන් ඔබ දන්නවා ඇතිනේ මේ වඩු කුරුල්ලෝ කියන්නේ හරිම දක්ෂ සත්තු జాතියක් කියලා. ඒතර මේ සත්තුන්ගේ කූඩවල රාත්‍රී කාලේ එළිය දෙන්න මැටිවල කලාමැදිරි අල්ලලා ඒ කලාමැදිරින්ව ඔබලා තියෙනවා. මැටිවල ඔබලා මේ කූඩේ ඇතුලේ ගහලා තියෙනවා. ඉතින් අපි නිරීක්ෂණය කරා කිහිපයක තිබ්බා. බලමු මේවයි තියෙනවද කියලා. දාන්නත් බයයි. සමහර වෙලාවට සමහර සත්තු ඉන්න පුළුවන්. කුරුල්ලෝ නැති වුණත් සමහර සත්තු ඉන්න පුළුවන්. ඇත්ත කූඩවල තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. අපි බලමු ඔබට පෙන්නන්න එකකවත් තියෙනවද කියලා. හරි සමහර ඒ වගේ තියෙනවා. ඒ වගේ මැටි ගහලා සත්තුන්ව
කිසිම හානියක් නොකර අපි බලමු තියෙනවද කියලා. බොහෝ වෙලාවට එකක හරි තියෙන්න පුළුවන් මැටි වලින් ආලේප කරලා ආලෝකය ලබා ගන්න ඒ සත්තුන්ට කලා මැදිරි අල්ලලා. එකක තියෙනවා ඔබට පේනවා ඇති මෙන්න මේ කූඩේ. මෙන්න මේ කූඩේ මෙන්න පැහැදිලිව පේනවා නේද මේ මැටි. මේ තියෙන මැටි. එතකොට මැටි වල පුංචි කලා මැදිරියක් ඔබලා තියෙනවා. ඒ ඔබලා රාත්‍රී කාලයේදී මේ මැටි ටිකේ මේ තියෙන මැටි. එතකොට මේ මැටි වල තමයි කලා මැදිරිය ඔබලා රාත්‍රී කාලයේදී ආලෝකය ලබාගෙන තියෙන්නේ. අපි මේ යන ගමන අතරතුර ඇත්තටම අපි ඔබට පෙන්වන්න ආසාවෙන් පෙන්වන විශේෂම තවත් දෙයක් තමයි මේ වඩකුරුළු කූඩ. බොහෝ දෙනෙක් නගරාශ්‍රිතව බොහෝ අය මේවා දැකලා නැති වෙන්න පුළුවන්. හරි, අපි තව ඉස්සරහට යමු. අපිට තව මොනවා දේවල් හම්බෙයිද දන්නේ නැහැ. ඒ සියල්ලම ඔබට පෙන්වනවා. රයිට්. අපි තව කැලේ ඇතුළට යමු. අපි ඉන්නේ දැන් මේ හබරන කැලේ මැද. එතකොට මෙතෙන්ට තමයි අපි ආවේ. මෙතන විශේෂ නිදම් වදුලක් තියෙනවා කියලා බොහෝ ජනප්‍රවාදවල තියෙනවා. මේ නිදම් වදුල හොයාගෙන තමයි අපි ආවේ. විශාල ගල් තලාවක් තියෙන්නේ. මේ ගල් තලාවේ යම් තැනක සුවිශේෂී අක්ෂර මාලාවක් සහ නිදම් වදුලක් තියෙනවා කියලා අපිට චූටි හෝඩුවාවක් හම්බුණා. ඒ නිදම් වදුල පෙන්වන්න තමයි අපි ඔයාලව අද එක් කරගෙන ආවේ. අපි බලමු ඒ තැන කොතනද තියෙන්නේ කියලා. ඔබට පේනවා ඇති මේක ලොකු ප්‍රපාතයක්. මේ ප්‍රපාතයේ යම් තැනක සුවිශේෂී නිදන් වදුලක් තියෙනවා කියලා අපිට තියෙනවා. මෙන්න මේ හරියේ තමයි තියෙනවා කියලා බොහෝ වෙලාවට අපි උපකල්පනය කරන්නේ. අපි බලමු කොයි හරියේද ඕක තියෙන්නේ කියලා. හරියටම නිශ්චිතවම අපිට පුළුවන් කමක් තිබුණොත් අපි හොයාගමු. ඔබට පැහැදිලි ඇති හරිම සුවිශේෂී කඳු ප්‍රදේශයක් තියෙන්නේ. අපි මේ යන්නේ මේ නිදම් වදුල තියෙන ගල් තලාවේ යම්කිසි හෝඩුවාවක් තියෙනවද කියලා බලන්න. විශාල ඔබට පේනවා ඇති විශාල කඳු පන්තියක්, විශාල කඳු ප්‍රදේශයක් පේනවා ඇති. කිසියම් තැනක හෝ තියෙනවා නම් මොකක් හරි හෝඩුවාවක් අනිවාර්යෙන් ඔබට පෙන්වන්නම්. මෙන්න මේ ස්ථානයේ යම් තැනක අපිට යම් දේවල් කිහිපයක් දක්නට ලැබුණා. පෙන්වන්නම්. ඒක ළඟට කරලා zoom කරලා පෙන්වන්නම් ඒක කොයි විදිහට තියෙන්නේ කියලා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ නිදන් සලකුණු තිබුණේ එකම පර්වතයේ ඉතාම ආසන්න ස්ථාන 4ක. අපිට හොයාගන්න පුළුවන් වුණේ මේ 4 විතරයි.
මේ 4 තිබුණු තැන් නිශ්චිත වශයෙන්ම තියෙන තැන අපි පටිගත කරාට ඒක ඔබට ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද හේතුව මේක බලලා මේ අපි ගියපු මාර්ගයේම ගිහිල්ලා මේ නිදානයත් නැත්නම් මේ කොටසේ තියෙන වටිනා තියෙනවා නම් යම් වටිනා දෙයක් ඒක නිදන් හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න තමයි අපි ඒ දේ කරේ. අවසාන වශයෙන් එක දෙයක් කියන්නම්. අපි මේ දේ පෙන්වන්නේ ශ්‍රී ලංකා සීක්‍රට් YouTube channel එකෙන් කවදාවත් මේ වගේ දේවල් දැකපු නැති අයට බලා ගන්නට මිසක් නිදන් හොරුන්ට මේ මාර්ගයේ ගිහිල්ලා ඒ නිදාන හොරෙන් ලබා ගන්නට නෙමෙයි. අපි අනිවාර්යෙන් මේවා ආරක්ෂා කරන්න ඕනේ, සංරක්ෂණය කරන්න ඕනේ, මතු පරපුරට ලබා දෙන්න ඕනේ. මෙවැනිම තවත් ගමනකින් අපි හමු වෙන තෙක් ඔබට සුබ දවසක්.